හරි මේ අරගේ අන්තිම තත්පරයකදී පොඩි වෙස්සක් තිබ්බා. මේ හරිද බලන්න මේකේ මේ හරි ෆයිල් එකක් ක්ලික් කරනවා නම් හරි නැත්නම් මොකක් හරි එක ත්‍රෙඩ් එකක් කැල්කියුලේට් කරලා ගන්න එක අනිත් ත්‍රෙඩ් වලට ෂෙයා කරගන්න ඕන නම් තමයි අපිට මෙතන මේක වැදගත් වෙන්නේ. හරිද? ඒක පාවිච්චි කරන්නේ ෂෙයාර්ඩ් ඒක ෂෙයාර්ඩ් එකෙන් කරන්නේ one memory location එකක් තියාගෙන හැමෝම ෂෙයා කරගන්න. but කොයි private එකෙන් කරන්නේ same value but different එක. ඒ කියන්නේ ඩිෆරන්ට් ලොකේෂන් වල තියෙන වේරියබල්ස් ටිකක් අපිට මෙතනින් මේ කියන්නේ කොයි ප්‍රයිවට් එක කරා අප්ඩේට් කරන්න පුළුවන්. හරිද? රිඩක්ෂන් ක්ලෝස් එකෙන් කරන්නේ මේ හිතන්නකෝ reduction is used multiple threads must safely combine. හිතන්නකෝ දැන් මෙතන එක්සැම්පල් එකක් තමයි ස්ටෙප් ටික මම පස්සේ කියන්නම්. මේ හිතන්නකෝ මෙතන දැන් තියෙන්නේ මේ ඉරටේ සංඛ්‍යාවල මෙතන ඉරටේ සංඛ්‍යාවල එකතු කරන් විතර බලන්න මෙතන මේ thread කීපයක් විතර තමයි මේ වැඩේ කරන්නේ. හැබැයි මේ thread count එක finally අපිට මේ numbers කීයක් තියෙනවද කියලා අපි එකතු කරලා ගන්නවා. මේ පළවෙනි thread එකට ආවේ එකයි නම් දෙවෙනි එකට දෙකයි ඊළඟ එකට හතරයි. එහෙම ආවා නම් ඒ ඔක්කොම එකතුව මෙතන අපිට finally මේ ගන්න ඕනේ. එතකොට අපිට count මේ example එකක් විදිහට මේ thread මේ close එක ඉවරනකොට final ඔක්කොම count එක අපිට මේ එකතු කරලා දෙනවා. ඒක තමයි මේ reduction clause එකෙන් කරන්නේ. step ටික තමයි ඉතින් මෙයාලා calculation එක locally කරනවා. Finally combine all private copies at the end. Write the final result back in the original shared variable. Original shared variable එකේ මේ count කියන එක මේ update කරනවා. හරි. ඒක තමයි මෙතන process එක වෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ දැන් මෙතන එකතු කිරීමනේ තියෙන්නේ. ඒතර මේ වගේ විවිධ operation තියෙනවා. එකතු කිරීම, ගුණ කිරීම, අඩු කිරීම, බෙදීම, and operation වගේ operation තියෙනවා. max එක, min එක ඒවා ගන්න පුළුවන්. ලෝක තමයි මෙතන operation ටික වෙන්නේ මෙතන reduction එකේ. හරි summary එක මේ තියෙන මම දාගෙන ගියපයක් මේ summary එකක් හදාගන්න වෙයි. කොහොමද මම හදාගන්නේ කියලා. හරිය තමයි අපිට මේ කතා කරන්න තියෙන්නේ මොකද්ද open MP වල process and directives